ආයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ ඇගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාම, ඒ කියන්නේ තෙල් මට්ටම වැඩි වුණාම ගෙදරදීම තියෙන කුළුබඩු වලින් සාදාගත හැකි ඖෂධීය ගුලියක් පිළිබඳව මේක ඔයාලට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාලට මේක හදාගෙන බත් එක්ක දවසට එක වේලක් වගේ තමයි කන්න ඕන. ඉතා කුඩා ප්‍රමාණයක් කන්න ඕන. මේ සඳහා අපි බලමු අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ කුරුඳු, උළුහාල්, ගොරක, කරපිංච. මේ ඔයාලා සමාන ප්‍රමාණයන් වලින් අරගන්න. මෙතෙන්දී අපි ගොරක ටික හොඳට තම්බලා අරගන්න ඕන. ඒ සඳහා අපි මේක භාජනයකට දාගමු. දැන් මේක අපි තැම්බෙන්න තියමු. ඔයාලා උළුහාල් ටිකත් පුළුවන් නම් රැයක් පෙඟෙන්න දාලා තියාගන්න. එතකොට අඹර ගන්න පහසුයි. ඒ උළුහාල් වතුරෙන්ම අඹර ගන්න. එතකොට ගොඩාම පහසුයි. මේ නැත්තම් එවලෙක් ගත්තොත් ඔයාලට අඹර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ටිකක් හයියයි යට. එඹරුම් ගලක් තියෙනවා නම් මේ විදියට අඹර ගන්න. බ්ලෙන්ඩර් කරන කෙනෙක් නම් රැයක් පෙඟෙන්න දාපු උළුහාල් ටික ඒ වතුරෙන්ම අඩු ප්‍රමාණයක් දාලා උක්කුවට පේස්ට් එකක් එන විදියට අඹර ගන්න. මේ නැත්තම් මෙන්න මේ විදියට තමයි හොඳම ක්‍රමය. මේ විදියට අඹර ගන්න තියෙනවා නම් තමයි. මෙන්න මේ වගේ හීන් වෙන්නම අඹර ගන්න ඕන. ඊට පස්සේ අඹරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ ගුලියක් තමයි එන්නේ. ඔයාලා මේකෙන් ඉතා කුඩා ප්‍රමාණයක්, ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගත්තාම ඇති. දවසට එක වේලක් ඔයාලා බත් සමග මේක කන්න. මේක කෑවට පස්සේ සම්පූර්ණයෙන්ම ඇඟේ තියෙන කොලෙස්ටරෝල් අඩු කරගන්න පුළුවන්. බෙහෙත් වලින්ම විතරක් නෙවෙයි මේ වගේ දේවල් වලින් පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාලා මගේ YouTube channel එක නැරඹුවාට ගොඩක් ස්තුතියි.